හරි ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා මෙත්තා ගේමින් YouTube channel එකෙන් ගේන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ low end PC වල සුපිරියටම play කරගන්න පුළුවන් සුපිරි games හතරක් ගැන. ඉතින් මේ games හැම එකක්ම මම මගේ PC එකේ play කරලා තියෙනවා. ඉතින් මගේ PC එකත් low end PC එකක්. ඒ කියන්නේ ඉතින් ඕගොල්ලොන්ට මේ games සුපිරියටම play කරගන්න පුළුවන් low end PC එකක. ඉතින් මේ ග්‍රැෆික් ක්වොලිටි එක සුපිරියටම බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් මගේ ලිස්ට් එකේ පළවෙනියට කතා කරන ගේම් එක තමයි Outlast 1 කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක හොරර් ටයිප් එකට අයිති වෙන ගේම් එකක්. ඉතින් මාරම විදියට ග්‍රැෆික් ක්වොලිටි එක හොඳයි. ඇත්තටම කිව්වම මට බය හිතුණා මුල් කාලේ ගහනකොට. ඉතින් මේ ගේම් එක ඕගොල්ලෝ ප්ලේ කරලා නැත්නම් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුපිරි ගේම් එකක්. හැබැයි මේ ගේම් එකේ ග්‍රැෆික් ක්වොලිටි හයි දාලා ගහන්න බැරි වෙයි සමහර PC වල. මොකද ලැග් වෙන ගතියක් තියෙනවා මේ ගේම් එකේ. ලෝ දාලා සුපිරියටම ප්ලේ කරගන්න පුළුවන් මේ ගේම් එක. ඉතින් දෙවනියට මම කතා කරන ගේම් එක තමයි IGI 2 කියන ගේම් එක. මම මේ ගේම් එක මගේ ලිස්ට් එකට ගේන්න නැතුව ඉන්න හැදුවේ මොකද මේ ගේම් එක ගහලා නැති කෙනෙක් නැති තරම්. ඉතින් මට ළඟදී හම්බුණා එක්කෙනෙක් මම ඇහුවා IGI ගහමුද කියලා මගේ PC එකේ. ඉතින් එයා IGI කියන එක ගහලා තියා නමවත් අහලා තිබුණේ නැහැ. ඒක හින්දා මම මේ ගේම් එක මගේ ලිස්ට් එකට දාන්න හිතුවා. ඉතින් ලංකාවේ IGI ගහලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගහලා බලන්න. මොකද ලංකාවේ ඉන්න එපා නැත්තම්. හරි ඉතින් අපි තුන්වෙනියට කතා කරන ගේම් එක තමයි Call of Duty Modern Warfare කියන ගේම් එක. ඉතින් මම ඔයගොල්ලොන්ට රෙකමන්ඩ් කරන්නේ Call of Duty Modern Warfare 4 කියන ගේම් එක ප්ලේ කරලා බලන්න. අනිවාර්යයෙන්ම සුපිරිම ගේම් එකක්. මොකද ලංකාවේ කට්ටිය මේ ගේම් එක ගැන ගොඩක් දුරට දන්නේ නැහැ. ඉතින් මේ ගේම් එක මේ ලිස්ට් එකේ තියෙන ග්‍රැෆික් වලින් හොඳම ගේම් එක කිව්වොත් හරි. මාරම ග්‍රැෆික් ක්වොලිටියක් තියෙන ඉතින් රියලිස්ටික් ගන්නටම. ඉතින් මම මේ ගේම් එක ගහලා දැන් අවුරුදු 2කට වැඩි. ඉතින් මාරම සුපිරිම ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ඉතින් අද අපේ ලිස්ට් එකේ අන්තිමටම කතා කරන ගේම් එක තමයි Need for Speed Most Wanted කියන ගේම් එක. මේ ගේම් එක ගැන කතා කරොත් මේ ගේම් එකත් IGI 2 වගේම තමයි. ඉතින් ලංකාවේ ඕන කෙනෙක් මෙන්න මේ Need for Speed කියන ගේම් සීරීස් එකක් හරි ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට මම දන්නවා ලංකාවේ ගොඩක් අය මේ ගේම් එක ප්ලේ කරලා නැතුවත් ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක හින්දා මම මේ ගේම් එක ලිස්ට් එකට දාන්න හිතුවා. ඉතින් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ Need for Speed Most Wanted එකේ 2008 ගේම් එක ගහලා බලන්න. ඉතින් මාරම සුපිරිම ගේම් එකක්. ඉතින් මම මේක පොඩි කාලේ හැබ්බැහි වෙලා වගේ ගහපු ගේම් එකක්. ඉතින් හරි ඉතින් එච්චරයි ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ගේම්ස් වල ගේම් ප්ලේ එකක් ඔයගොල්ලොන්ට බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න ගේම් ප්ලේ එකක් ඕන